කඨිනේ ආනිසංසය තමයි සිඳින්න බැරි බලවත් දැඩි පිනක් සකස් වෙනවා. මේ සිඳින්න බැරි බලවත් දැඩි පිනක් කියලා කියන්නේ කුමක්ද? පින්වතුනි, මේ කඨිනේ ආනිසංසයේ යම්කිසි කෙනෙකුට පැමිණෙනවාද? එයාට ඒ ජීවිතේ යම්කිසි යහපතක් ලැබෙන්න තියෙනවාද? ඒ යහපතට කාටවත් අනතුරු කරන්න බෑ. විශේෂයෙන් මෙහි ප්‍රබල පුණ්‍ය විපාකයේ ධර්ම අවබෝධය කිරීමට දෙන ශක්තියයි. දැන් සාමාන්‍යයෙන් ওই නාගිත මහරහතන් වහන්සේ කල්ප 91කට කලින් කරන ලද කඨින පින්කමක ආනිසංස දැක්වෙන තැන එදා පටන් පහන් සිතින් කරපු කඨින චීවර පූජාවේ පින්බලයට අපේ බුද්ධ ශාසනය දක්වා කල්ප 91ක් දුගතියේ ඉපදී නැති බව සඳහන් වෙලා තිබෙනවා. දෙවියන් අතර බලවත්